ගයිස් කොහොමද? අද ගාල් ජීවිතය ඇවිල්ලා ඉන්නේ සුන්දර ඇතුගල් පුරවරයක. ඇතුගල් පුරවරේ චාලංකාරවත් පිහිටා තිබෙන ඇතුගලට ඇවිල්ලා තියෙනවා. ඉතින් මට හිතුණා ඇතුගල පැත්තට ආපු වෙලාවේ ඔයාලට ඉතින් වීඩියෝ එකක් අරන් එන්න. ගොඩක් ලස්සන view එකක් තියෙනවා. ඉතින් කුරුණෑගල මගේ උපන් ගම කුරුණෑගල. ඉතින් නෝනාගේ ගම තමා ගාල්ල. මං එහෙ තමා දැනට පදිංචි වෙන්නේ. ඉතින් කුරුණෑගල අපේ මහගෙදර ආවට පස්සේ ඉතින් ඇතුගල පැත්තට ඇවිල්ලා යන්න හිතුණා. මම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න හිතුණා. ඉතින් වැඩි කතාවක් නෑ, අපි බලමු වීඩියෝ. ඉතින් මේ විදිහට ඇතුගල සමාධි පිළිම වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් ගොඩක් ලස්සන view එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක්ම ලස්සන තැන. පහළ සුන්දර කුරුණෑගල නගරේ බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ලස්සන view එකක් තියෙනවා. බැලුවොත් එක්මාන ඉතින් කොන්ක්‍රීට් විමානේ තමයි ඉතින්. ඉතින් සමාධි මුදුරු පිළිම වහන්සේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මල් ආතනේ. ඉතින් ඔයාලත් සුන්දර ඇතුගල් පුරවරයට එනවනම් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න ඕන තැනක්. ගොඩාක් ලස්සන view එකක් පහළ බලා ගන්න පුළුවන්. මං ඉතින් කුරුණෑගල ඉඳලාත් ඉතින් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ දෙපාරයි ඉතින්. මේ තුන්වෙනි පාර. ගොඩාක් ලස්සන තැනක්. ටවර් දෙකකුත් තියෙනවා. මේ විදිහට පහළ පේනවා. පහළ ඔයාලට මේ ගුලම් පාරෙන් දැහෙනවද දන්නේ. පහළ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. බැලුවොත් එක්මාන ඉතින් කඩවල්, ගෙවල්, රථ වාහන ඔවා තමයි ඉතින්. ඇතුගල් පුරවරේ කියපුවාම ඉතින් ගොඩක් ජනාකීර්ණ නගරයක්. ලංකාවත් ඉතින් තව ටික කාලෙකින් ජපානයේ වගේ තමයි ඉතින්. බැලුවොත් එක්මානේ කොන්ක්‍රීට් විමානේ තමයි. අපි පහළට ගිහින් බලමු පොඩ්ඩක්.
මල් ආසන ගත්තාම ඉතින් මල් ආසන 6ක් තියෙනවා. ඉස්සර අපි පොඩි කාලේ එනකොට නම් මෙතෙන්ට දැලක් ගහලා තිබ්බේ නෑ. දැන් නම් ආරක්ෂිත වැටක් ගහලා තියෙනවා. ඒක ගොඩක් හොඳයි ඉතින්. ඒකද මිනිසුන්ගේ ආරක්ෂාවට. පැත්තේ තියෙනවා බැලුවොත් එක්මානකින් ලොකු ලොකු කඳු වැටි තමයි. එහා පැත්තේ අර නිල් පාට වලට දිගට කන්දක් පේනවනේ ඒක තමයි ආන්දාගල කියන්නේ. පහළ ඉඳලා සමාධි පිටිම වහන්සේ ඉතින් මේ විදිහට බලා ගන්න ඕන. සාදු සාදු. ඉතින් පහළ තිලකවර්ධන ටෙක්ස්ටයිල් එක තියෙනවා. ඒ වගේම මාලිගා පිට්ටනිය බලා ගන්න පුළුවන්. පහළ view එක. හොඳ ලස්සනයි. පැත්තෙන් කුරුණෑගල වැව තියෙනවා. ඉතින් මෙතනින් පහළ කුරුණෑගල ලම්බුල්ල ප්‍රධාන පාර තමා ඔය කෙලින්ම පිහිටලා තියෙන්නේ.
පහළ පොඩි පන්සලක් තියෙනවා. ඉබ්බාගල රජමහා විහාරේ. පුරුණෑගල කිව්වොත් ඉතින් ගොඩක් ප්‍රසිද්ධ ප්‍රධානම ඉතින් ආගමික ස්ථානයක් තමයි ඉතින් එතකොල කියන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරව තියෙන ගොඩක් පූජනීය ස්ථානයක්. බැලුවොත් එක්මාන ඉතින් ගල් වැටි කඳු වැටි තමයි ඉතින් ගොඩක් තියෙන්නේ. ඔව්ව හින්දා ගොඩක් සමහරට වීඩියෝ එක දිලිසෙනවා වගේ ඔයාලට පේනවා ඇති. ගොඩක් ලස්සනට ඉතින් වීඩියෝ එක කරන්න ලැබ්බා. ඉතින් හොඳ කැම් එකක් තියෙනවා නම් ඉතින් දැනට ඉතින් කැම් එකක් ගන්න ඉතින් ලොකුවට වත්කමක් නැහැ. ඉතින් ෆෝන් එකෙන් තමයි ඉතින් ඔයාලට වීඩියෝ අරන් එන්නේ. අපි බලමු ඉතින් පහු වෙලා මීට හොඳ කැම් එකක් ගන්න. කැම් එකක් ඕඩර් කරා. හරිද? ඔයාලා අහලා ඇති ඇක්ෂන් ග්‍රෝපෝ කැම් එක. ඔරිජිනල් එකම නම් නෙමෙයි ඉතින්. කොපි එකක්. මම FB එකේ ඉතින් උඩට පාරට යනකොට ඉතින් දැක්කා පොඩි ස්පොන්සර් කරපු ඇඩ් එකක්. 3750ක් කියලා තමයි ඉතින් ප්‍රයිස් එක දාලා තිබ්බේ. ඒක ඕඩර් කරා. ඕඩර් කරාට ලැබුණේ. ඊට පස්සේ ඉතින් ඒ වැඩේත් දාලා නිකන් හිටියා ඉතින්. පස්සේ ගන්න ඕනේ හොඳ කැම් එකක්. ගොඩාක්ම ලස්සන view එකක් බලා ගන්න පුළුවන් හතර වටෙන්ම. පූජනීය සමාධි බුදු පිළිම වහන්සේ. සමාහිතින් කුරුණෑගල නගරේ ඉඳලා පහළට බලපුවම පේන්නේ ඒ උඩින් ඉතින් උඩට ආපුවම තමයි ඉතින් බුදු පිළිම වහන්සේගේ ඉතින් විශාලත්වය පේන්නේ. පහළින් නම් බලපුවම ඉතින් ගොඩක් පොඩිවට පේන්නේ. ආව් ගල රත් වෙලා තියෙන්නේ කකුලුත් එක පිච්චෙනවා. තාම ඉතින් උදේවරුව මට ගොඩක් අහුව සැරයි ඉතින්. මොකෝ කියන්නේ කොහොමද තැන ලස්සනයිද? අනිවාර්යෙන් ඉතින් මම දන්නවා ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝස් බලනවා කියලා. මගේ සබ්ස්ක්‍රයිබර් කවුන්ට් එකත් ගොඩක් වැඩි වෙමින් තියෙන්නේ. කමෙන්ට් කරලා ලයික් කරලා ඉතින් ඔයාලා යාළුවන්ට බලන්න ඉතින් ෂෙයා කරලා ඔයාලට ඉතින් සපෝට් එකක් දෙන්න ඉතින්. කොහොමද view එක? පට්ට view එකක් තියෙනවා.
ඉවිල ගල ගොඩක් රත් වෙලා තියෙන හින්දා ඉතින් පඩි පෙළ නැගගෙන ආවේ නෑ. ඉතින් බයික් එකේ තමයි ආවේ. මේ පැත්තෙන් බැලුවත් ඉතින් සමාධි බුදු පිළිම වහන්සේ ඉතින් ගොඩක් ලස්සනට පේනවා. ගොඩක් ඉතින් ජනාකීර්ණ ප්‍රදේශයක්. හැම පැත්තෙම ඉතින් වාහන වල සද්දේ ඉතින් බස් හෝන් කරනවා. වාහන වල විවිධාකාර සද්ද. ඒවා තමයි ඉතින් ගොඩක් ඉතින් හැම පැත්තෙම ඇහෙන්නේ. අලුතෙන් අස්වද්දපු පොඩි කුඹුරු ටිකක් මැද්ද තියෙනවා. ඒ ටික වෙනම පේනවා. ඉතින් කුරුණෑගල නගරේ ගත්තාම ඉතින් හැම දෙයක්ම ඉතින් ගොඩක් තියෙනවා. ඉතින් ඒජන්සි ගත්තත් ඉතින් ලංකාවේ ගොඩක්ම ඒජන්සි තියෙන ඉතින් කුරුණෑගල නගරේ තමයි. ඒජන්සි හොටෙල් හැම එකක්ම ඉතින් ගොඩක් දුරට තියෙනවා. ඉතින් අද බස් ස්ටෑන්ඩ් එක තියෙනවා. shopping complex එක. මොකෝ කියන්නේ කොහොමද යන හොඳයිද? අනිවාර්යෙන් ඉතින් කමෙන්ට් එකක් දාලා ඉතින් කොල්ලන්ට සපෝට් එකක් දෙන්න ඉතින්. ඉතින් ගාල්ල ඉන්න ඔයාලා ඉතින් කුරුණෑගලට සමහර විට ඉතින් ගොඩක් දුරට ඉතින් ඇවිල්ලා නැති කට්ටිය ඇති ඉතින්. ඒගොල්ලන්ට බලන්න ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න තවත් ඉතින් ඒගොල්ලන්ට බලාගන්න. Great.